ලෝක ප්‍රකට රුසියානු සාහිත්‍යධාරයෙක් වන නිකොලායි ගොගොල්ගේ තවත් කතාවකට මගේ හිත ගියා. මේක ඇත්තටම කෙටි කතාවක් නෙවෙයි. ඊටාත්ම ප්‍රකට දේශපාලන ප්‍රහසන නාට්‍යයක්. කතාව පටන් ගන්නේ රුසියාවේ දුරස්තර නගරයකින්. මේ නගරේ ඉන්න නගරාධිපති රෝහලක් තිබෙනවා. මේ රෝහල තරම් අපිරිසිදු රෝහලක් මේ නගරේ කානු පද්ධතිය තරම් අපිරිසිදු කානු පද්ධතියක් කොහේවත් නැතුව ඇති. ගුරුවරුත් උන්මත්තකයෝ වගේ හැසිරෙන්නේ. හැම වැටුප් ලබන සේවකයෙක්ම මහජන සේවය සඳහා අල්ලස් ලබා ගන්නවා. ඒ තරම්ම දූෂිත නගරයක්. එක දවසක් මේ නගරේ නගරාධිපතිට ඔහුගේ මොස්කව් නගරේ ඉන්න යාළුවෙකුගෙන් පණිවිඩයක් ලැබෙනවා. රහස් පණිවිඩයක්. ඒ තමයි සාර් රජුරෝ රහසිගත නිලධාරියෙක් මේ නගරේ තොරතුරු හොයන්න එව්වා කියන එක. දැන් මේ පණිවිඩය ලැබුණු ගමන් නගරාධිපතිවරයා සහ ඔහුගේ අර දූෂිත පිරිවරම බිය වදිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ එළියට බැහැලා සේවකයව යොදවලා නගරය සුද්ධ කරනවා, රෝහල පිරිසිදු කරනවා. මේ වගේ නගරේ ඊටාම පවිත්‍ර ස්ථානයක් බවට වහ පත් කරමින් සිටිනවා. මෙන්න මේ වෙලාවේ නගරයේ ඈත කෙළවරේ කිසියම් දුප්පත් තානායමක තරුණයෙක් ඉන්නවා. මේ තරුණයාගේ නම ක්ලෙස්ටකෝව්. බොහොම හීන්දෑරී, හැබැයි ඉදිමිච්ච පෙනුමක් තිබෙන්නේ. අන්ත බේබද්දෙක්. එතකොට සූදුවටයි සුරාවටයි ගිහිල්ලා තමුන්ගේ තියෙන සියලුම මුදල් නැති කරගත්ත තරුණ රජයේ සේවකෙක්. ගොගුල් කියන විදිහට මේ නිලධාරියා බොරු කියනවා. බොරු කියනවා විතරක් නෙමෙයි, ඔහු කියපු බොරු ඔහුටම ඇත්ත කරගෙන ඊට පස්සේ ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා. දැන් මේ අමුතු මිනිස්සයා තානායමේ මුදල් ගෙවන්නෙත් නැතුව කමින් බොමින් ඉන්නකොට තානායමේ පාලකයා මේ පුද්ගලයාට බැන වදිනවා. කොහොම හරි නගරාධිපතිගේ උත්තුකාරයෝ දැන් සාර් රජුරුවන්ගේ නියෝජිතයා හොය යන වෙලාවේ ඔවුන් වහාම නගරාධිපතිවරයා ළඟට ගිහිල්ලා කිව්වා මෙන්න සාර් රජුරුවෝ එපු මිනිහා ඉන්නවා කියලා. ඊට පස්සේ නගරාධිපතිවරයා වහාම ගියාර තානායමට. ගිහිල්ලා බොහොම හිස පහත් කරලා කතා කළා. ඒත් අර තරුණයා හිතුවේ තමුන්ගේ නොසන්ඩාලකම් වලට අත්අඩංගුවට ගන්න එනවා කියලා. ඔව් අඬමින් කෑ ගහමින් තමුන්ව අත්අඩංගුවට ගන්න එපා කියලා කිව්වා. නගරාධිපතිවරයා කිව්වා හනේ ඔබතුමා රඟපානවනේ හරිම දක්ෂ විදියට. එහෙම කියලා ඔහු මොකද කරේ? තානායමේ බිල ගෙවන මුවාවෙන් ඔහුට විශාල මුදල් කන්දරාවක් දුන්නා. තරුණයා කල්පනා කළා මේක නම් හරි අපූර්ව ඉල්ලමක්. ඊට පස්සේ ඔහුත් කල්පනාකාරීව හැසිරෙන්න පටන් ගත්තා. දැන් නගරාධිපතිවරයා මේ තරුණයාව කැඳවගෙන ගියා තමුන්ගේ ගෙදරට. හොදට සංග්‍රහ කළා. ඊට පස්සේ බොහොම පිළිවෙලට ඇඳුම් ආයුධන් එහෙම ලබා දීලා ඔහු ගෙදර අමුත්තෙක් බවට පත් කළා. කොච්චර අමුත්තෙක් වුණාද කියනවනම් ඔහු ඊටාම කුළුපග වුණා නගරාධිපතිවරයාගේ බිරිඳ සහ දියණිය සමග. ඒ අතර වාරයේදී තැපැල් ස්ථානාධිපතිවරයා, රෝහලේ ප්‍රධානියා, විනිශ්චයකාරවරයා, පොලිස් ප්‍රධානියා මේ සියලු දෙනාම මේ තරුණයා හම්බෙන්න එනවා. රූබල් දහස් ගණනින් දෙනවා. තරුණයාට තේරුණා මේක වැඩිකල් දුවන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා. ඒත් ඔහු ඉන්න ටිකේ මොස්කව් නුවර ඉන්න ප්‍රභූවරුන්ගේ ඇඳුනුම්කම් කියන්න පටන් ගත්තා. සෑහෙන මුදලක් එකතු වුණාට පස්සේ නගරාධිපතිතුමාටම අයිති කරත්තකින් ඒ මුදල් ටිකත් පටවගෙන මාමට සනීප නැහැ කියලා ඔහු බලන්න ගියා. දැන් මොකද වුනේ? මේ තරුණයා ඉන්න ගමන් යාළුවෙකුට ලියුමක් ලියලා. මේ ලියුම තැපැල් ස්ථානාධිපතිවරයා සාමාන්‍යයෙන් එයාගේ සිරිත කඩලා බලනවා. ඒ ලියුමේ තියෙන්නේ නගරාධිපතිවරයා ඇතුළු සියලුම නිලධාරීන් මෝඩ රැලක් කියලා. අන්ත දූෂිතයි කියලා. උන්ව රවට්ටල සෑහෙන මුදලක් එකතු කරා කියලාත් ඔහු ලියලා තියෙනවා. මේ ලියුම දැක්ක ගමන් තැපැල් ස්ථානාධිපතිවරයා දුවලා ගියා නගරාධිපති හම්බෙන්න. ගිහිල්ලා කිව්වා අර යකා ඔබතුමාව රවට්ටලා මේ බලන්න ලියුම. ඊට පස්සේ නගරාධිපතිතුමා සහ එයාගේ අර දූෂිත සනුහරේම මහා කෝපයකින් කෑ ගහන්න පටන් ගත්තා. එතකොටම උසාවියේ නියෝජිතයෙක් ආවා. ඒ නිලධාරියා කිව්වේ සාර් රජුරෝ නියෝජිතයෙක් කවලා. අන්නේ නියෝජිතයා ඉන්නවා තානායමේ. නියෝජිතයා නියෝග කළා ඔබ සියලු දෙනාටම වහාම ඔහු ඇවිල්ලා හමු වෙන්න කියලා. මෙන්න
නගරාධිපති එයාගේ අර දූෂිත සනුහරේ ඉද්ද ගැහුවා වගේ කෙලින් වුණා. නොසෙල්වී සීරුවෙන් සිටියා. බොහෝ වෙලාවක් ඒ අය ඒ විදිහටම ගල් ගැහිලා හිටියා. දූෂිතයින් නීතියටවත් අපායටවත් බය නැති වුණත් තමුන්ගෙම ඉහළ නිලධාරීන්ට බයයි.